හෙලෝ මේ වීඩියෝ එක බලන අය මුලින්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක බලද්දි මේ මොහොතේදී ඔයා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. එහෙමත් නැත්නම් ලොකුම ලොකු වේදනාවක. මේ වෙද්දී ඔයත් එක්ක ආදරෙන් ඉඳපු පාර්ට්නර් ඔයාව දාලා ගිහින් ඇති. එහෙමත් නැත්නම් ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ හස්බන්ඩ් or වයිෆ් ඔයාගෙන් ඈත් වෙලා ඇති. ඔයාලා දෙන්න සමහර විට ඩිවෝස් වෙන්නද දන්නේ නැහැ දැන් ඉන්නේ. සමහරු දරුවෝ නිසා ඉවසන් ඇති. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එක බලන සමහර අය ඉන්නවා එක්සෑම් එකක් නිසා මොකක්ම හරි අවුල් වෙලා එක්සෑම් එකක් නිසා අයියෝ මට මේක කරගන්න බෑ මට ඇති එහෙම කියලා හිත දුක් වෙවි ඉන්න අය ඉන්නවා. ඔයා මේ වෙද්දි ඉන්නේ හරිම නෙගටිව් දේවල් ඔළුවේ තියාගෙන දුක් වෙවි අඬ පසුතැවීමෙන් එහෙමනේ ඉන්නේ. දැන් ඔයා රිකවර් වෙන්න ඕන කාලේ හරි. මොකද ඔයා හැමදාම ඔහොම දුකින් අඬ හිටියා කියලා ඔයාට ලැබෙන දෙයක් නැහැනේ. අනිත් අය සතුටින් ඉඳි ඒත් ඔයා හැමදාම දුකින්. ඔයා ඕකෙන් ගැලවෙන්න. ඔයා ඔයාට ආදරේ කරන්න. ඔයා වෙනුවෙන් කාලේ ගත කරන්න. ඔයා ටිකක් නිදහසේ ඉන්න. නිදහසේ ඇවිදින්න යන්න කොහේ හරි. ඔයා ආස දෙයක් කන්න බොන්න. ඔයා ආස විදිහට අඳින්න. මොනවා හරි ඔයා වෙනසක් කරන්නේ කියන්නේ ඔයාගේ කොණ්ඩෙට වෙනසක් කරන්න. එහෙම නැත්නම් මොනවා හරි සැලුන් එකකට ගිහින් ෆේෂියල් එකක් දාන්න. එහෙමත් නැත්නම් ජිම් එකකට යන්න. මොනවාම හරි ඔයාව ලස්සනට තියාගන්න පුළුවන් දේවල් කරන්න. ඒ වගේ දේවල් කරලා ඔයාව ආදරෙන් බලා ගන්න. මේ ප්‍රශ්න ඔයා දැන් ඉන්න ප්‍රශ්නේ හැමදාම තියෙන්නේ මේ ප්‍රශ්නේ ඉක්මනටම ළඟදිම විසඳනවා. ඒ ගැන ඔයා විශ්වාසයෙන් ඉන්න. ඒ වගේම දැන් ඔයා දුකින් හිටියට අනිවාර්යෙන් ඉදිරියට ඔයාට වාසනාවන්ත සුබම සුබ කාලයක් එන්නේ. ඒ නිසා දැන් ඔය නෙගටිව් දේවල් හිතන්න නැතුව දැන් අද ඉඳන්වත් රිකවර් වෙලා සතුටින් ඉන්න බලන්න. ඒ වගේම දිගටම මාත් එක්ක මේ විදිහේ වීඩියෝ බලන්න එකතු වෙලා ඉන්න.